වෙල්කම් කියලා පිළිගන්නවා මෙතෙන්ට කුළු channel එකේ තවත් අලුත් වීඩියෝ එකකට. අද වීඩියෝෙන් කතා කරන්නේ Zoom application එක ඔයගොල්ලෝගේ PC එකට download කරගන්නේ කොහොමද කියලා. වීඩියෝ එකට යන කලින් මතක කරනවා පල්ලා තියෙන subscribe button එක මාව subscribe කරලා තියාගන්න කියලා. එහෙනම් අපි වැඩි කතා නොකර යමු වීඩියෝ එකට. හරි බොස් ඉතින් ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ කැමති වෙබ් browser එකක් open කරගන්න. මම මේ විදිහට Google Chrome එක open කරගන්නවා. ඉතින් මේ විදිහට search කරගන්න. ඉතින් මම මේක link එක බලලා description එකේ දාලා තියන්න. ඔයගොල්ලෝ පුළුවන් Zoom download කියලා මේ විදිහට search කරලා enter කරන්න. ඊට පස්සේ ඉතින් මේ පළවෙනි එන link එක ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති. මේ link එක පාරක් click කරන්න. හරි බොස් ඉතින් ඊට පස්සේ මේ විදිහට මේ එකක් එයි. ඉතින් ඒක close කරගන්න. ඊට පස්සේ පොඩ්ඩක් පල්ලයට ආවම පේනවා ඇති. ඉතින් මේ විදිහට 64 bit තියෙනවා 34 bit තියෙනවා. ඉතින් මගේ කම්පියුටරේ තියෙන්නේ 64 bit. ඒකින්ද මම 64 bit දීලා download කරගන්නවා. ඉතින් මෙන්න මේක උඩ එකපාරක් click කරාම ඔයගොල්ලන්ට download කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට එකපාරක් click කරනවා මම. ඊට පස්සේ වෙන ඇති ඉතින් මේ විදිහට download වෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට download කරගත්තායින් පස්සේ වෙන්නන්න install කරගන්න විදිහ. හරි බොස් ඉතින් මම මේ download වෙන ටික skip කරනවා මොකද වීඩියෝ එක දිග් ගැස්සෙන හින්දා. බොස් ඉතින් ඊට පස්සේ මම මේ විදිහට file එක open කරගන්නවා. හරි බොස් ඉතින් ඊට පස්සේ වෙනද මේ විදිහට file එක තියෙනවා. ඉතින් මේක double click කරලා open කරගන්න. හරි බොස් ඉතින් double click කරලා open කරගත්තෙන් පේනවා ඇති. ඉතින් මේ විදිහට install වෙනවා. හරි බොස් ඉතින් ඊට පස්සේ වෙනදී මේ විදිහට Zoom application එක launch වෙනවා. ඉතින් මෙන්න මේක done කියන එක පාරක් click කරන්න. හරි බොස් ඉතින් මේ විදිහට තමයි ඉතින් අපි Zoom application එක download කරගන්නේ. ඉතින් මෙතන sign in කියලා දෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් sign in වෙන විදිය කියලා දෙන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝෙන් කතා කරන්නේ Zoom application එක download කරගන්න විදිය විතරයි. හරි බොස් ඉතින් අද වීඩියෝෙන් කතා කරේ Zoom application එක download කරගන්න විදිය. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ කම්පියුටර් එකේ Zoom එක download කරගන්න නැති කියලා. වීඩියෝ එක අඩුපාඩු තියෙනවා පල්ලා comment box එකේ comment එකක් දාන්න. ඉතින් channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදටම යන්න ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.